ඔයා දන්නවද සාමාන්‍ය පෙළ විභාගයට තව සති 21යි. දින නම් දින 147ක් විතරයි තියෙන්නේ. ඕනෑම මට්ටමක දරුවෙකුට සෑම විෂයකටම ඒ සාමාර්ථයක් ගන්න කාලය හොඳටම ප්‍රමාණවත් කියලා ඔයා විශ්වාස කරනවද? අපි දැන් බලමු ඒ කොහොමද කියලා. කොහොමද මේ දින 147 අපි මනාව කළමනාකරණය කරගන්නේ? අපි මෙන්න මෙහෙම හිතමු. සාමාන්‍යයෙන් දවසකට පැය 24ක් වුණාට පුතේ ඔයා උදේ හැමදාම දවස් 5ම ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ යන්න අවම වශයෙන් අපි 5-6 වෙනකොට සූදානම් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ කාලේ හැටියට හැම දවසකම ඉස්කෝලේ පන්ති එහෙම නැත්නම් ඔයා අමතර පන්ති වලට සහභාගී වෙනවා. ඒ සහභාගී වෙලා ගෙදර එනකොට සමහරවිට 6:30 7 විතර වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඉස්කෝලෙන් දෙන වැඩ කරන්න ඕනේ, පන්තිවල වැඩ කරන්න ඕනේ. ඒ වැඩත් එක්කලා ඔයා හොඳ නිින්දක් ගන්න ඕනේ. අවම වශයෙන් පැය 6-7ක් නිදා ගන්න ඕනෑමයි. ඒකට හේතුව තමයි දහවල් කාලයේදී අපි ඉගෙන ගන්න දේවල් අපේ මතකයට, දිගු කාලීන මතකයට ගබඩා වෙන්නේ මෙන්න මේ නිින්දත් එක්කලා. ඒකින්ද ඔයා ඉගෙන ගන්න දරුවෙක් විදිහට නිින්ද අත්‍යවශ්‍යයි. එහෙම නිින්දකුත් අරගෙන ඊට පස්සේ ඔයාගේ වැඩ ටිකත් හොඳට සැලසුම් කරගෙන කොහොමද අපි අවම වශයෙන් එක දවසකට පැය 3ක්වත් O level විභාගයේ වෙනින් වැඩ කරන්නේ. ඒක නිසා මේකට ඔයාට තියෙන්න ඕනේ හොඳ සැලසුමක්. අපි ජීවිතේ ඕනම දෙයක් කරන්න නම් හොඳ සැලසුමක් තියෙන්න ඕනේ. ඒ සැලසුම හොඳට ක්‍රියාත්මක කරොත් අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට අරමුණට පහසුවෙන් යන්න පුළුවන්. ඔන්න O level දරුවෙකුට හොඳ සැලසුමක් තමයි අපි කියලා දෙන්න යන්නේ. ඒක තමයි ආපෝස සාමාන්‍ය පෙළ A9 සඳහා නොවරදින සැලැස්ම. මේ සැලැස්ම ඇතුලේ තියෙනවා 10 11 ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් කොහොමද අපි ආවරණය කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයාලා හැමෝම දන්නවා 10 වසර සහ 11 වසරෙන් තමයි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. විශේෂයෙන් 70%ක විතර බරක් තියෙන ප්‍රශ්න පත්‍රයේ අපේ 10 ශ්‍රේණිය. එතකොට මෙන්න මේකේ අපි කියලා දෙනවා කොහොමද ඔයා මේ වැඩ ටික සැලසුම් කරන්නේ. ඒ විෂයට අදාළව පාඩම් කරගන්නේ කොහොමද? දවසට පැය 3 කළමනාකරණය කරන විදිය, සතිය කළමනාකරණය විදිය, මාසයේ කළමනාකරණය කරගන්න විදිය, ඊට පස්සේ 2016 ඉඳලා 2025 දක්වා O level විභාගයට මෙතෙක් ආපු ප්‍රශ්න පත්‍ර ටික කොහොමද අපි කරන්නේ කියලා ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ හැම විෂයක්ම එක විදියට පාඩම් කරන්නේ නැහැ දරුවනේ. ඒ විෂයට පාඩම් කරන කෙටි ක්‍රම මොනවද කියලාත් අපි කියලා දෙනවා. ඊට අමතරව අපි වාට කියලා දෙනවා පාඩම් කරන දේවල් දිගු කාලීන මතකයට සහ මතකය අපේ මතකයේ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ විභාගෙදී. මේ හිතන්න විභාගයට වාඩි වුණාට පස්සේ ඔයාට විෂය කරුණු අමතක වුණොත් මොකද වෙන්නේ? අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ඒක නිසා අපි ඔයාට කියලා දෙනවා මතක වර්ධන අභ්‍යාසත්. ඒක ඔයාගේ ජීවිතේට ගොඩාක් වැදගත් වේවි. O level විභාගයේ දක්වා විතරක් නෙවෙයි ජීවිතේ හැමදාටම වැදගත් වෙනවා. ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා ඉවර වෙනකම් අපි ඔයාට මඟ පෙන්වීම කරනවා. ඉතින් ඔයාට ලොකු මඟ පෙන්වීමක් මේ හරහා ලැබෙනවා. මේ දින 147 පුරාවට ඔයාට ඇති වෙන ගැටලු වලට අපි නොමිලේ උපදේශනයක් ලබා දෙනවා. ඉතින් මේ පාර විභාගයට මුහුණ දෙන ඔයාලට මේ හැම දෙයක්ම ඉතාමත් පුංචි මුදලකට තමයි අපි දෙන්නේ. රුපියල් 1500ක් වටිනා මේ පැකේජේ ඔයාට මිලදී ගන්න අවශ්‍යයි නම් අප හා සම්බන්ධ වෙන්න 074 093 9479 අපිට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් පුළුවන් මේ වටිනා සැලසුම ලබා ගන්න.